කොහොමද ඉතින් මම ඇත්තටම මේ වීඩියෝ එක කරන්න හිතුවේ හදිසියෙන් මේක කරන්නේ හේතුව තමයි මම මේ දවස්වල දාස්පතිය බීජ සේල් කරනවානේ ඊට කලින් මම දාස්පතිය බීජ සේල් කරා හැබැයි ඒ වෙලාවෙදිත් මට ආපු ප්‍රශ්නයක් තිබුණා මේ පැල කරගන්නේ කොහොමද කියලා ඇත්තටම දාස්පතිය පැල කරන්න අමාරු නැහැ හැබැයි කස්ටමර් එක ලොකුවට හිතන හින්දා තමයි දාස්පතිය පැල වෙන්නේ නැත්තේ ඉතින් අපි ඔයගොල්ලන්ට දාස්පතිය බීජ දැන් ගත්තාම වේලලා ඉවර වෙලා ඒක පැකට් කරන්න කලින් සාම්පල් එකක් අරන් චෙක් කරලා බලනවා පැලවෙනවද කියලා. එහෙම පැලවුණොත් තමයි අපි ඔයගොල්ලන්ට එවන්නේ. ඉතින් ඒ විදිහට මම චෙක් කරපු මේ සාම්පල් එක චෙක් කරපු වීඩියෝ එකක් තියෙනවා. හැබැයි ඒක ක්වොලිටි නැහැ මොකද මම තනියම තමයි වීඩියෝ එක කරන්නේ. මම මේ විදිහට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න වෙයි කියලා හිතලා කරපු එකක් නෙමෙයි. හැබැයි මේ වෙලාවේ විදිහට මේ දාස්පතිය පැල කරගන්න විදිහ කියලා දෙන්න මේ වීඩියෝ එක වැදගත් වෙනවා. කියලා හිතන හින්දා මම ඉතින් දානවා. ඉතින් එහෙනම් අපි බලමු. මුලින්ම කියන්න ඕනේ දාස්පතිය ගොඩක් වේලුනාම පැලවෙන්න කල් යනවා. ඉතින් අපි ඔයගොල්ලන්ට පෝස්ට් ඔෆිස් එකේ වෙනකොට අපිට ටිකක් වේලන්න වෙනවා. මොකද නැත්තම් ඒක මේ එනකොට පුස් බඳින්න පුළුවන්. පුස් හැදෙනවානේ. එතකොට ඔයාලට වැඩක්ම නැතුව යනවනේ. ඒ නිසා අපි ටිකක් වේලනවා. ඉතින් චොට්ටක් ඉවසීමෙන් බලන් ඉන්න දාස්පතිය බීජ පැලවෙනවා. ඉතින් මම පැල කරගන්න විදිය ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මුලින්ම පස හදා ගන්න ඕනනේ. ඉතින් පස හදා ගන්නකොට ඉතින් ළමයි බොරළු පස් වල එහෙම පැලවෙන්නේ නෑ මේක. මේක පැලවෙන්න නම් පස සුමේ කියන්නේ සුමට වෙන්න ඕන. සාමාන්‍ය වැලි ගතියට තියෙන පසක් හොඳයි. මම මෙතන මේ සාම්පල් එක චෙක් කරන්න අරගෙන තියෙන පස මේ කොහොබතුත් තියෙනවා වැලිත් තියෙනවා මතු පිට පසුත් තියෙනවා. හැබැයි එහෙම කොහොබත් ඕනම කියලා දෙයක් නැහැ. වැලි ගතියට තියෙන ඕන පස්සක දාස්පතිය පැල වෙනවා. අපි එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේක පැල කරගන්නේ කියලා.